එක පැත්තකම අර ඒ තියෙනවා ගඟක් අයිනෙන් ගඟක් තියෙනවා ලොකු ගඟක්. ඉතින් ඒ ගඟේ තමයි වතුර පිරලා ගොඩාක් දේපොළ හානි වෙලා තියෙනවා. මේ පැත්තේ නම් එච්චර නෑ. මේ පැත්තේ අර පැත්තට වෙන්න තමයි අනිත් ගම මේ අනිත් ගම ඒ කියන්නේ බරංගයි වලට තමයි ගම් වතුර දාලා තියෙන්නේ. අවුලක් නෑ. මම ඊයේ පොඩි විසිට් එකක් දැම්මා. කිසි ප්‍රශ්නයක් නෑ. විසිට් එකක් දාලා මම බැලුවේ මොකක් හරි උදව්වක් කරන්න. මට උදව් කරා අන්තිමට ගමේ කට්ටිය එකතු වෙලා මේ මොකද ඊයේ එතන සැරට පාටි වතු මේ කියන්නේ වතුර දාලා ඉතින් වතුර උඩ ඉඳගෙන රක්කු බොනවමු එංගියාම අර පොඩි උන් ඉන්නවනේ පොඩි බට්ට පැටව උන් ඇවිල්ලා ෆොර්න කියලා ඇඟේ එල්ලෙනවා උන් මේ මාත් එක්ක ඉංග්‍රීසි කතා කරනවා. ඉතින් මට දන්නේ ඉංග්‍රීසිත් මගේ අමතක වෙනවා උන් එක කතා කරනකොට. මේ අවුලක් නෑ. අන්න ඒක තමයි උනේ. ඒකයි පොඩ්ඩක් අද දවසේ මේ ලේට් උනේ කඩේ අරින්න. හැබැයි මොනා කරත් උදේ පාන්දර 5ට පාමාට මිනිස්සු වෙනවා මේ කුඹුරු වල වැඩ කරන්න. මම ඒක ඒ අතින් බැලුවොත් wow is amazing. මුන් එනවා හරියට පාන්දර 5ට එනවා. මුන්ට එළිය චුට්ටක් තිබ්බොත් ඇති මුන් ඇවිල්ලා කුඹුරු වැඩ කරනවා. ඔන්න ආයෙත් පොද ගහනවා. damn පොද ගහනවා ආයෙත්. ඔව් වැස්සොත් බිස්නස් නෑ කියන එක ඇත්ත. ඇත්තටම ඊයේ දවසෙත් බිස්නස් නෑ. පෙරේදාත් ඉතින් පොඩ්ඩක් අඩුයි. අද දවසේ කොහොම වෙයිද දන්නේ. පොඩ්ඩක් අවුල්. ඒකද කමක් නෑ. සැපේ ඉන්න ඕනේ මොනවා නැතත් ලංකාවේ කොල්ලෝ ඒවා තමයි නැවගිල්නොත් බෑන්චූන් ඩෑම්. තව දෙයක් කියන්න තියෙනවා. මගේ Facebook එකේ CM tool එක ඇක්ටිව් වෙන්න මට ෆලෝවර්ස්ලා 10000ක් ඕනේ කියලා තියෙනවා. ඉතින් මොකක්ද දන්නේ සමහරක් කට්ටියට ඔය 2000 3000 තියෙද්දිත් 1500 තියෙද්දිත් ඇක්ටිව් වෙනවා. ඉතින් මගේ CM tool එක ගොඩක් ඒගොල්ලන් ඉල්ලනවා 10,000 followers වගේ. ඉතින් thank you very much for your follow, for your like, for your comments and then for your blessing. Thank you. It's so heart touching and then wow, it's giving me more energy. I think please follow karanda, comment karanda. If you have any something personal, give me a personal message and then love you, Blaze. Thank you very much. Damn. Just give me a help.